ඔබේ හද ගැස්ම වෝරා ඔබේ හද ගැස්ම වෝරා වෝරා අපේම රේඩියෝව ඔබේ හද ගැස්ම වෝරා ඔබේ හද ගැස්ම වෝරා වෝරා අපේම රේඩියෝව වෝරා අයිබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ රේඩියෝ වෝරා එක. අද අපිට විශේෂ දවසක්. රහට අහන්න පුළුවන් ලස්සනම ලස්සන වැඩසටහනක ආරම්භය සනිටුහන් කරන්නයි මං මේ ලෑස්ති වෙන්නේ. මං හිතනවා ඔයා මේ වැඩසටහන පුරාවටම මාව ආසාවෙන් ආදරෙන් අහන් ඉඳීවි කියලා. සින්දුවක් රහට අහලා රහට විඳලා ඒ සින්දුවේ රහට මත්වෙන්න කැමති ඔයා වෙනුවෙන්ම වෙනුන ආදරණීය හෝරා දෙක සින්දු ආදරේ. අද දවසේ මම තෝරගත්තේ ඔයා හරි ආදරෙන් වැළඳගත්තු ඔයාගේ හිතට ගීතයෙන් කතා කරන ගායකයෙකුගේ ලස්සන ගීත කීපයක්. ඔහු නමින් සුනීර සුමංග. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් යුගයෙන් පස්සේ මිනිසුන්ගේ හැඟීම් වලට කතා කරන්න විතරක් නෙමෙයි මිනිසුන්ගේ හිත තප්පර කීපයකට නවත්තන්න පුළුවන් වුණා සුනීරගේ සින්දු වලට. දැහැනකට සමවැදිලා වගේ එක දිගට අහන්න පුළුවන් හරි අපූරු පදගෙත්තම් එක්ක මේ සින්දු ඔයාගේ හිත විවිධාකාර මතක අතරේ ඔයාව රස්තියාදු කරනවා කිව්වොත් ඔයා පිළිගන්නවද? संतान सुसुंदवटा अंतान सुलंग हनुवा मंगाव रलिति नगवा गंगाव पुहे गेलुवा गंगाव पुहे මල්වීදි අතර සඟවා ගියහාදු ඇතිද බැලුවා වල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා संतान सुसुंदवटा अंतान सुलंग हनुवा मंगाव रलिति नगवा गंगाव पुहे गेलुवा गंगाव पुहे වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා
අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා. වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා. මේ සින්දුව මෙච්චර ලස්සනට ලිව්වේ කවුද කියලා දන්නවද? නුවන් ලියනගේ. හිත මත්වෙන සංගීතයෙන් සහ තනු නිර්මාණයෙන් තිලින රණතුංග මේ සින්දුවට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඒ වගේම සුනීරගේ හඬත් එක්ක මිශ්‍ර වුණාම අපේ හිත වෙනමම තැනක නතර වෙනවා. මං ඊළඟට තෝරගත්තේ මෑතකදී ඊටාම ආදරයෙන් ප්‍රේක්ෂකයින් වැළඳගත්තු සුනීරගේ සොඳුරියේ ආරාධනා කියන සින්දුව. තමන්ගේ පෙම්වතියට කෙරෙන හැඟීම්බර ආරාධනයක් පදවැලක් බවට පත්වෙලා එතනින් නවතින්නේ නැතුව ගීතවත් වෙච්ච අවස්ථාවක් ගැන තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ. තමන්ගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට කරගත්තු පෙම්වතුනොත් ලෝකේ නැතුවම නෙමෙයි, ඒත් හීනවලින් විතරක් තමන්ගේ පෙම්වතිය එක්ක ගනුදෙනු කරන පෙම්වතුන් මේ ලෝකේ කොච්චරනම් ඇද්ද? අහිමි ආදරයක් එක්ක ජීවත් වෙන පෙම්වතෙක් තමන්ගේ හදවතට කිඳා බැසගත් ප්‍රේමයේ ස්වභාවය විස්තර කරන විදිහ මේ සින්දුවෙන් හරි අපූර්වට කියලා තියෙනවා. ගොඩක් අප්‍රකාශිත ආදරයන්, අහිමි වෙච්ච හෝ ඒකපාර්ශවික ආදර කතාවල අනෙක් පාර්ශවය අහිමි වෙලා ගියත් ඔහු හෝ ඇය තමා විසින්ම හදාගත්තු හීන ලෝකයක කල් ගෙවීම කියන්නේ පුදුමයට කාරණයක් නෙවෙයි. කල් යන්න යන්න මේ සිතුවිලි පෙම්වතුන්ගේ හිතවලට තදින්ම කාවැදෙනවා. ඊට පස්සේ උඩු හිතට වඩා යටි හිත තමයි ඒ සිතුවිලි එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නෙ. පෙම්වතුන් ඔවුන් විසින්ම හදාගත්තු හීන ලෝකයක, මනෝ ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්නෙ අන්න ඊට පස්සේ. මధుවිත පානය කරමින් අඳුර සමග කතා කරන මෙම තරුණයාගේ සාංකාව මකන්න සුපුරුදු වාසස්ථානය වෙන්නේ සොල්දරය. මේ කතාවේ පෙම්වතා තමාව අමාවක සඳකට උපමා කරගෙන පුන්සඳේ ආලෝකයෙන් ඔහුගේ හිතේ අන්ධකාරය බිඳලා දාන්න එන්න කියලා තමන්ගේ පෙම්වතියට ඊටාම සංවේදී ආරාධනයකින් ඇවිටිලි කරනවා. ඒ වගේම ඇයට ලබා දිය හැකි ඉහළම ස්ථානය ලබා දෙමින් තමන් තුළ ඇය කෙරෙහි තිබෙන ආදරය කැපවීම ගැන හඟවමින් තමන් ඇයගේ ප්‍රේම පුරාවෘතය බව පවසනවා. ඉතින් මේ ගීතය රචනා කළේ වාසනා එදිරිආරච්චි. සංගීතවත් කළේ කවීන් රූපසිංහ. අපි දැන් ඒ ලස්සන සින්දුව අහමු. සොල්දරේ හිඳ දෙතොල් පෙමනා මදු ඉතින් සන්තාප දවනා හද අඳුර බිඳ ඉන්න මහා සොඳුරියේ සිහින සොරකම් කරන සඳවත එළිය කර දෙන් සඳ අමාවක සිත පුරායකි විඳෙන නොබිඳෙන මා ඔබේ පෙම් පුරාවත
සඳ මා ඔබේ පෙම් පුරාවත සඳ සිහින සිතුවම් කරන සඳවත සොඳුරු හැඟුමන් සිරවෙලා හත නෙතු සොරෝදොර බිඳෙන නොබිඳෙන මා ඔබේ පෙම් පුරාවත සඳ මා ඔබේ පෙම් පුරාවත සඳ සොල්දරේ හිඳ දෙතොල් තෙමනා මදු ඉතින් සන්තාප දවනා හද හඳුර බිඳ ඉන්න මහා සොඳුරියේ අපි දන්නවා තරුණ කාල විශ්වවිද්‍යාල ජීවිතය කියලා කියන්නේ හරි අපූර්ව අත්දැකීම් සමුදායක එකතුවක් කියලා. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන කතා කරනකොට ආදරය කරන්න, ආදරය හොයන්න, ආදරය විඳින්නම කියාපු සෞන්දර්යාත්මක වටපිටාවක් හැදිලා තියෙනවා විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒ විතරක් නෙමෙයි, ඔයා ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක් නම් ඔයා හොඳටම හීන මවාගෙන ඉන්න ඇති ඒ කාලේ ගුරුවරු අපේ ඇස් ඉස්සරහා මවලා පෙන්නපු විශ්වවිද්‍යාල ජීවිතය ගැන. ඉතින් එහෙම හීන මවාගෙන ඉඳලා කැම්පස් එකට ගියාට පස්සේ අපි දකින්නවනේ සීනියර්ස්ලා එහෙම ආදරය කරන විදිහ නේද? එතකොට ඕවා පේන ජූනියර්ස්ලා තරඟෙට වගේ Tamanටත් ආදරය කරන්න කෙනෙක් හොයාගන්න උනන්දු වෙනවා. ඒකටම කියාපු සෞන්දර්යාත්මක වටපිටාව ඒ අයට ආශිර්වාදයක් වගේ අවශ්‍ය කරන ඉඩ පහසුකම හොඳටම හදලා දීලා තියෙනවා. ඉතින් සමහරු නම් ආදරයක් හොයාගන්නවා. නමුත් සමහරුන්ට නම් අවාසනාවකට වගේ අවුරුදු 4ම ගත වෙලත් එහෙම ආදරයක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඊළඟ සින්දුවෙන් කතා කරන්නේ තමන් හීන මවාගෙන හිටපු ඒ විශ්වවිද්‍යාල ජීවිතය තමන්ට අහිමි වෙච්ච තරුණයෙක් ගැන. වාසනා ඉදිරිආරච්චි කියලා කියන්නේ සුනීරට සින්දු කීපයක්ම ලියපු හරි අපූරු හදවතක් තියෙන සුන්දර ගීත රචකයෙක්. ඒ නිසාම මං හිතුවා වාසනාව සම්බන්ධ කරගෙන පොඩ්ඩක් කතා කරලම ඊළඟ සින්දුව ඇහුවොත් හොඳයි කියලා. ඉතින් මට පුළුවන් වුණා අද උදෑසන වාසනාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. මේ වගේ අදහසක් තමයි ඔහු අපිට ලබා දුන්නේ. වාසනා, රේඩියෝ වෝරා වෙනුවෙන් ඔයව ආදරෙන් පිළිගන්නවා සින්දු ආදරේ වැඩසටහනට. ඉතින් අපි කතා කරමු දරා ගන්න වෙයි ප්‍රේමියේ කොහොමද ලියුනේ කියලා. මා මුලින්ම සුඛිවන්ත වෙනවා ඔබතුමියට දරා ගන්න වෙයි ප්‍රේමී ගීතය පිළිබඳව කතා කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව. ගීත නිර්මාණය වෙන්නේ මෙහෙමයි. ඔබ දන්නවා අපේ රටේ විශ්වවිද්‍යාල වරම් කියන එක ඊටාම කලාතුරකින් අපේ රටේ දරුවන්ට එහෙම නැත්නම් ශිෂ්‍යයන්ට සහ ශිෂ්‍යාවන්ට ලැබෙන දෙයක්. ඉතින් ඒ වෙනුවෙන් අපි බොහෝ මහන්සි වැඩ කරනවා. ඒ හීනේ ඉගෙන ගන්න අපි හැමෝගෙම බලාපොරොත්තුවක් වෙනවා ඉගෙන ගන්න කාල සීමාව තුළ. ඒ අභිප්‍රේරණය අපිට ඉහළින්ම ලැබෙනවා කියලා මම විශ්වාස කරන්නේ උසස් පෙළ හදාරන අවධියේදී. ඒකට හේතුව තමයි උසස් පෙළ උගන්වන ගුරුවරු තම විශ්වවිද්‍යාල තුළ තිබූ අත්දැකීම් ඉතාම නමසුරුව තමන්ගේ ශිෂ්‍යයන් එක්ක බෙදා හදා ගන්නවා. ඒ හරහා විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න කලින්ම අපි විශ්වවිද්‍යාලය පිළිබඳ චිත්‍රයක් අපි තුළ නිර්මාණය කරගන්න. ඒක හරි අපූර්ව චිත්‍රයක් වෙනවා. අන්න ඒ හීනයට මහන්සි වෙන්න තමයි අපි ඊළඟට පටන් ගන්න. අන්න ඒ විදිහට අවුරුදු ගාණක් පාසල් ජීවිතයට සමු දීලා අපි ඉගෙනගෙන පාසල තුළ අපි ඇතුල් වෙන්න උත්සාහ කරන විශ්වවිද්‍යාලයකට
අන්න අර චිත්‍රය අපේ හිත තුළ තියාගෙන ඒ චිත්‍රය ගැන කතා කරොත් ඔබ දන්නවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ බොහොම සෞන්දර්යාත්මකව පිරිපුන් විශ්වවිද්‍යාලයක්, හැමෝම ආදරය කරන විශ්වවිද්‍යාලයක්. අන්න ඒ හරහා ඒ සෞන්දර්යාත්මක බව කියවෙන ගීතයක් නිර්මාණය කිරීමට තමයි මගේ ඇත්තටම උවමනාවක් තිබුණේ මා තුළ. මම මේ කියපු කතා ඇතුළේම ඔබ දකිනවා අපි විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුල් වෙනකොට යම් නිදහසක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඉතින් ඔන්න ඔහොම මිටින් හල කුරුල්ලෝ කිරිල්ලෝ වගේ අපි අතහැරියම අපි ඒ නිදහස භුක්ති විඳින ගන්නවා අධ්‍යාපන කටයුතු අතරතුරම. තමා කැමති කෙනා තමා හොයාගන්න බලනවා. ඒකට හොඳම වෙලාව කියලා අපි හිතනවා. එහෙම තමයි අපි හිතන්නේ. ජේෂ්ඨෝ ඉන්න විදිය අපි ඔවුන් ප්‍රේම කරන විදිය අපි ඇත්තටම දකිනවා අපේ ඇස් වලින්. වැඩි කියන්නේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්යාත්මක බව මේ හැම දෙයකටම තව තවත් අපි උත්ප්‍රේරකයක් විදියට ක්‍රියා කරනවා. අන්න ඒ විදියට තමන් කැමති කෙනා තරඟයට වගේ හොයන්න උත්සාහ කරනවා. සමහරු හොයා ගන්නවා, සමහරුන්ට හොයන්න අවස්ථාව නොලැබෙනවා අවුරුදු 4 තුලම. ඒ කියන්නේ අවසානයේ වුන් ප්‍රේමවන්තියක් නැතුවම විශ්වවිද්‍යාලයෙන් නික්මෙනවා. අන්න එහෙම කෙනෙක් හොයාගන්න බැරි වීමේ සිත් ඇවුල තියෙන ප්‍රේමවන්තයෙක් ගැන තමයි මේ දරාගන්න වේ ප්‍රේමිය කියන ගීතෙන් කියවෙන්නේ. ඔහු විශ්වාස කරනවා ඊහරහා විශ්වවිද්‍යාල ජීවිතය පූර්ණ වශයෙන් ඔහුට විඳින්න බැරි වෙනවා කියන එක. ඉතින් මට පෞද්ගලික උවමනාවක් තිබුණා මාවුගත් විශ්වවිද්‍යාලයේ මේ සෞන්දර්යාත්මක බව ප්‍රේමයට සම්බන්ධ කරලා යම් ගීතයක් නිර්මාණය කරන්න. එතකොට මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ගීතය ලියුවාම මගේ හිතට ආපු හඬ තමයි සුනීර සුමංග. ඔහු වර්තමානයේ අති දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ වගේම මේ පදවලට හොඳම සාධාරණය කරන්න පුළුවන් හොඳම සංගීතඥයෙක් මම හොයාගත්තා. ඔහු තමයි මහේෂ් විතානයන්. ඔහු අපේ පරපුරේ අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මම මේ කතාවත් එක්කම ඔබට බාර කරනවා බොහොම ආදරෙන් මේ ගීතය රස විඳින්න කියලා. හරි, බොහොම ස්තුතියි වාසනා. ඇත්තටම ඔයාට ලස්සනට තව ඉස්සරහට ගීත ලියන්න ලැබෙන්න, ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා රේඩියෝ වෝරා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සිනානුහුරු වෙන්නේ කෙසේ කියාගන්න බැරිනම් සෙනේ දරාගන්න වේ ප්‍රේමී. ගිම්හාන කුටියක තනී වෙලා හන්තාන සිසිලට ගුලී වෙලා මල්හිම පොකුරක සැරිසරා අපි ප්‍රේම කරමුද තනී වෙලා.
මල්පාර සුවඳින් සැරසිලා ගම්දෑල ඉන්නේ මග බලා නුඹ ගාව ඉන්නට දැවටිලා මැබුහීන තවමත් පැරදිලා මැවුහීන නැත්නම් හිතේ සිනානුරු වෙන්නේ කෙසේ කියාගන්න බැරිනම් සිනේ දරාගන්න වෙයි ප්‍රේමියේ ආදරය ගැන මිනිස්සු මොන තරම් දේවල් කියනවද? ආදරය නිසා මිනිස්සු මොන තරම් දේවල් කරනවද? හැබැයි මේ මිනිස්සු අතරින් ඇත්තටම ආදරය කරන්නේ කීයෙන් කී දෙනාද? සමහර මිනිස්සු ආදරය කියලා කියන්නේ අයිති කරගන්න එකට. තවත් සමහර මිනිස්සු ආදරය කියලා කියන්නේ අතහරින එකට. ඇත්තටම මේ කියන කාරණාව ගැන හිතනකොට හිතට හරිම වෙහෙසක් දැනෙනව නේද? අයිති කරගන්නත් බැරි, අත්හරින්නත් බැරි ප්‍රේමයක් කියලා කියන්නෙම මහා මේරු පර්වතයටත් වඩා හිතට බරක් නෙමෙයිද? නාරද විජේසූරිය එක්තරා වැඩසටහනකදී මෙන්න මෙහෙම අදහසක් කියලා තිබුණා මං ඊළඟට තෝරගත්ත සින්දුව ලියන්න පාදක වෙච්ච සිතුවිලි ගැන. ප්‍රේමය පිළිබඳව හුඟක් දෙනෙක් හුඟක් දේවල් කියනවා. අහස තරං ආදරෙයි, මේ මුළු ලෝකෙටත් වඩා ආදරෙයි, සීමාවක් නැහැ, ඉමක් කොනක් නැහැ කියලා කියනවා. මේ ඔක්කොම කියන්නේ ආදරේ කරන කාලෙදී. ආදරේ ගැන යහපත් ආකල්පයක් තියෙන වෙලාවකදී. තමන් ආදරේ කරන කෙනා ගැන කැමැත්තක් ආසක්ත වීමක් තියෙන වෙලාවකදී තමයි මේ හැම දෙයක්ම අපි කියන්නේ. හැබැයි ඒක ඇත්තම ප්‍රේමයක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රේමය නැති වුණහමයි කියලා නාරද කියනවා. ඒ වගේම ඔහු කියනවා මිනිස්සු එක එක විදිහට ප්‍රේමය ආදරය ගැන කතා කරන එකේ අවසාන හරය වෙන්න ඕනේ ප්‍රේමය නැති වෙලා ගියාම අපි කොහොමද හැසිරෙන්නේ කියන කාරණේ කියලා. අපි ප්‍රේමය කියලා හිතාගෙන ඉන්නේ වෙන දෙයක්. අපි ආදරය කරනවා කියලා කියන්නේ තණ්හාව කිරීමක්. Taman එක දවසක් හරි ප්‍රේම කරපු කෙනෙකුට එයාගේ කැමැත්ත පරිදි යන්න ඉඩ හරින එක තමයි ඇත්තම ප්‍රේම කිරීම කියලා කියන්නේ කියලා ඔහු කියනවා. තමන්ගේ හිතේ තියෙන ප්‍රේමය නැති වෙන්නේ නෑනේ. අපිනේ ප්‍රේම කරලා තියෙන්නේ. නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේයි ප්‍රේමය කියලා කියන්නේ ඒකයි කියලා නාරද තවදුරටත් අදහස් දක්වලා තියෙනවා. එක අතකින් බලාගෙන ගියහම යන්න දීමත් ප්‍රේමයයි කියලා ඔහු කියනවා. අනිත් කෙනා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකට ඉඩ දීලා නිහඬව ඉවසගෙන දරාගෙන පලිගන්නේ නැතුව එලවගෙන ගිහිල්ලා කරදර කරන්නේ නැතුව Taman ආදරය කරපු ජීවිතේ දිහා පැත්තකට වෙලා නිහඬව සුසුම් වලින් පමණක් බලාගෙන ඉන්න පුළුවන් නම් ඔහු විශ්වාස කරනවලු ප්‍රේමය තියෙන්නේ එතනයි කියලා. ආදරය කරන අයට අපි හඟවන්න ඕනේ ඇත්තටම ප්‍රේමය කියන්නේ දෙන්නෙක් එකට ඉන්න කාලේ නෙමෙයි එක්කෙනෙක් හැර ගියාට පස්සේ කියලා. අතහැරිලා ගියාට පස්සෙත් අපේ හිතේ ආදරේ තියෙනවා නම් ඒ කියන්නේ අපි ඇත්තටම ආදරය කරලා තියෙනවා කියන එක නේද කියලා නාරද තවදුරටත් අදහස් දක්වලා තිබුණා. ඔහු එහෙම අදහස් දක්වලා තියෙද්දී මට හිතෙනවා මේ සින්දුවේ හරි සියුම් හැඟීමක් විස්තර කරන පදපේලියක් මතක් කළොත් හොඳයි කියලා. ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය. පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට
ලොබ බැඳීමය. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක ඉර කිරීමය ඇස් පනාපිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය ඇස් පනාපිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය පුරාවිඳීනට වරම් නැති සොඳුරු සයනෙක නිතිවැරීමය නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක ඉර කිරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්බස් සිහි කිරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්බස් සිහි කිරීමය පන පිටින් මුළු සිරුරදන්දී එකම හිතකට ලොබ බැඳීමය නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක ඉර කිරීමය ආදරයේ විරහව විවිධාකාරයි. ආදරය කරන කාලේ වගේ නෙමෙයි. විවාහයකින් පස්සේ දෙන්නෙක් අතර සිද්ධ වෙන ඉරිතැලීම් හරිම සංකීර්ණයි. සම්බන්ධයක් විවාහයකින් පස්සෙත් අතහැරිලා යනවා නම් ඒ දුරස් වීම වලට හේතු හොයන එක සරල කාරණයක් නම් නෙවෙයි. කොතනින්ද ඒ දුරස් වීම පටන් ගත්තේ? කවුද ඒවට උදව් කළේ? මොන අඩුපාඩු නිසාද එහෙම වුනේ කියලා පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න නම් හරිම අපහසුයි. අපි ඊළඟට අහන්න යන සින්දුව රචනා කළේ ලිලන්ත එස් සමරසිංහ. සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. සුනීර සුමංගගේ හඬින් ගැයෙන මේ ගීතයේ විශේෂත්වය තියෙන්නේ බුද්ධික ගුණවර්ධනගේ රූප රචනාවේ කියලා මට හිතෙනවා. දික්කසාද නඩුවක් වෙනුවෙන් උසාවියට යන විවාහක යුවලකගේ හිතට එන හැඟීම් නීතියේ සහ සමාජයෙන් මෙවැනි සිදුවීම් වලට ලබා දීලා තියෙන පිළිගැනීම සහ සීමාවල් නීතියෙන් රැකගන්න බැරි ආදරය වෙනුවෙන් නොපෙනෙන දෙවියන්ගෙන් පිහිට පතන්න පෙළඹෙන මිනිස්සු
වගේ මෙවැනි බොහොම සියුම් කාරණා ගැන මේ රූප රචනාව ඇතුලේ හරි ලස්සනට කතා කරනවා. කාලයක් ආදරයෙන් බැඳිලා එකට ජීවිතේ බෙදාගත්ත දෙන්නෙකුට දික්කසාදේ කියන්නේ දරා ගන්න නම් පහසු දෙයක් නෙමෙයි. වෙන් වෙලා තනි තනිව ජීවත් වෙන්න පටන් ගන්න පළවෙනි තප්පරේ ඉඳලා මතක අතු ඉති සෙලවිලා හිතට මහවැසි වැටෙනවා. තෙමී නොතෙමී නොදැනුනාසේ කොහේ හෝ යලි බැඳෙනවා කියලා මේ ගීපද නිර්මාණය කරපු ලිලන්ත සමරසිංහයන් කියන්නේ අන්න ඒ නිසා. අපි අහමු තාම එතැනම ඉන්නවා. තාම එතැනම ඉන්නවා ඈතින්ම වගේ පේනවා රැට ඉඳ හිට පාට තැවරුණු හාදුවීනෙන් දැනෙනවා නැවතිලොත් හිත දුවනවා නුඹ තාම එතනම ඉන්නවා නීල අහසම හූරලා මලානික තරු වැටෙනවා බලන් අහසත් නොදැක්කාසේ ඔහේ පාඩුවේ ඉන්නවා ඔහේ පාඩුවේ ඉන්නවා මතක අතු ඉති සෙලවිලා හිතට මහවැසි වැටෙනවා තෙමී නොතෙමී නොදැනුනාසේ කොහේ හෝ යලි බැඳෙනවා කොහේ හෝ යලි බැඳෙනවා තාම එතැනම ඉන්නවා ඈතින්ම වගේ පේනවා රැට ඉඳ හිට පාට තැවරුණු හාදුවීනෙන් දැනෙනවා නැවතිලොත් හිත දුවනවා නුඹ තාම එතනම ඉන්නවා ඈත කන්දේ
ගසත් සිටුවමි මල් පිපේවි අවදහෝ එහි එමල් ඔබ හට පෙනී සිතට සතුටක් දැනේවා 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 ඔබේ මුහුණේ සිනාසෙයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා 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 ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා 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 මලෙක සුසුමත් සුසුමෙසුරයත් සුරේ පැහැයත් වගේ අමුතු විදිහට හිතන්නට මම ඉගෙන ගත්තේ ඔබෙන් අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා 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 ආදරය සෙනෙහස බැඳීම් වගේ ඉතාම සියුම් සංවේදී කාරණා ගැන කතා කරනකොට සංසාරික බැඳීම් වලින් මිදෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තැන්වල අපි චුට්ටකට නවතිනවා. අපි දැන් මේ අහන්න ලෑස්ති වෙලා ඉන්න සින්දුවේ සංගීතය නිර්මාණය කරපු දර්ශන වික්‍රමතුංග සුනිර ගායනා කරන මේ ගීතය වෙනුවෙන් මේ වගේ අදහසක් ලියලා තිබුණා. ප්‍රාණ සම මිතුරෙකු හා සමව අප්‍රමාණ වූ පිය සෙනෙහස විඳින සිය සැමියාගේත් මාමණ්ඩියගේත් අපූර්ව වූ ඒ සාංසාරික බැඳීම ඇයට දකින්නට ප්‍රිය දසුනක් වී තිබුණි. ඒ සෙනෙහබර මාමණ්ඩියගේ වියෝවෙන් සිය සැමියාගේ හදෙහි උපදින්නට ඇතැයි පරිකල්පිත වියෝවේ ගීපද ලියවෙන්නේ ඇයගේ ප්‍රතිභාවන්ත ඇඟිලි තුඩිනි. ඇය ආදරණීය මෙලනි විජේසිංහ කියලා. ජීවිතයේ එකම එක පාරකට විතරක් ලැබෙන තාත්තෙකුගේ පිවිතුරු ආදරේ සෙනෙහස ඒ යාළුකම ආයි කවම කවදාවත් ඔයාගේ ජීවිතයට ලැබෙන්නේ නැහැ නේද කියලා ඔයාට දැනෙනකොට අත්හැර දැමීමේ පාඩම ඔය හිතට දරන්න බැහැ නේද? ඔබ මට මහමෙරකි සසරකි නිමත් නැති සමානියතයි අනියත නියතයක්
කීවත් බලන් අහකට වේ පලක් නැති තව උහුලන්න බෑමා අසරණයි සකී මතකය ඈතකට ගුලිවී ගියත් සරී අදටත් තියේ මිතුදම් සෙනෙහෙටත් වැඩි තව පුහුලන්න බෑවියලි කඳුළු සිවී අතහැර දැමීමේ පාඩම දරනු බැරි වැහැරි සිරුර ඇටලේ මස් සිඳී බිඳී ඇවිලෙන දුක්ගින්න නිවනට කිසිත් නැති නොපුරමි පාරමී දම්මා කරත් සරී මතු සසරෙදිත් පුතුවෙන්නද පියාණනී ඔබ මට මහමෙරකි සසරකි නිමත් නැතේ සැම අනියතයි අනියත නියතයක් වුණී කීවත් බලන් අහකට වී පලක් නැති තව පුහුලන්න බෑ මා අසරණයි සකී පෙර භවෙත් හොනු වෙන්නැති නෙතින් නැත හිනහින්නැති මම මාත් හඳුනන්නැති නිසාවෙන් වී යන්නැති නිසාවෙන් වී යන්නැති හිතින් හිත කියවන්නැති ඒ නිසා ගොළුවෙන්නැති අමාවකදා සඳවති වගේ නොබ පායන්නැති
සසරේ හුරු හින්දම අපි යලිත් අප හමුවෙන් නැති නුඹත් නොහු සතු වෙන්නැති මගිත් ළඟ ලොවක් තනියට ඉන්නති නමුත් තනියම ඉන්නති කවක් නොත් නිම වෙන්නති කොතැන හරි වැරදෙන් නැති කොතැන හරි වැරදෙන් නැති සින්දුවක් රහට අහලා රහට විඳලා ඒ සින්දුවේ රසෙන් මත්වෙමින් ඉන්න පළවෙනි හෝරාව අවසන් කරන්න මම තෝරගත්තා පනිඳු විදානය අතින් ලියවුණු වජිර සුමින්ද අතින් සංගීත නිර්මාණය වුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේමවන්තයින්ගේ ප්‍රේමවන්තියන්ගේ හිතේ ගැඹුරුම තැන කොනිත්තලා ඒ ආදර මතකයන් එක්ක පරිස්සම් කරලා තිබ්බ හිත අතීතයට වීසි කරලා දාන්න සමත් වෙච්ච ඒ ගීතය. අපි අතර තියෙනවා මේ ලෝකේ කාටවත්ම තේරුම් කරලා දෙන්න බැරි ඒක මෙන්න මෙහෙම දෙයක් කියලා කතා කරලා කාටවත් කියන්න බැරි සමාජ සම්මතයන් මත යැපෙන්නේ නැති සමහර වෙලාවට දෙයියෝ බුදුන්ටවත් තේරෙන්නේ නැති විදිහේ අමුතු ආදර කතාවල්. එහෙම ආදර කතාවල ඉන්න ප්‍රේමවන්තයින් හැමදාම තනියම අතීතය ආවර්ජනය කරමින් හිතෙන් මෙරි මෙරි ජීවත් වෙනවා. කාටවත් ඇහෙන්නේ නැති වෙන්න යටි හිතෙන් කෑ ගහලා ආදරේ ඉල්ලනවා. දිනක අපිටත් වැරදිලා ඇති. ඉතින් යලි හමු වෙන්නේ නෑ. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ. තනිවීම වුව ප්‍රේමයම බව යලි යලිත් මේ අදත් පවසමි. මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬව බිම බලාගමි. අතීතේ මතකය දරාගෙන නුඹව සිහිකර යලි හිනා වෙමි. තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතනම මග නතර වෙමි. සුනීර, ඔයා ගායකයෙක් නෙමෙයි. ඔයා භාවනාවක්. තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාට වාසනාව, ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබේවා. ලබන සිකුරාදාත් හරියටම රාත්‍රී 8:30ට රේඩියෝ වෝරා තුලින් මං එනවා මේ වගේම ආදරණීය හෝරාවක් ඔයා එක්ක ආදරෙන් ගත කරන්න. එතකල් ගිහින් එන්න. ආදරෙන් ඉන්න. මම ඩී. දිනක අපිටත් වැරදිලා ඇති. ඉතින් යලි හමු වෙන්නේ නෑ.
හැරගිය මාව මතකද දන්නේ තනිවීම වූ ප්‍රේමයම බව යලි යලිත් මේ අදත් පවසමි මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬව බිම බලාගමි අතීතයේ මතකය දරාගෙන නුඹව සිහි කර යලි සිනාවෙමි තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැනම මග නතර වෙමි දිනක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ නුඹම ඇවිදින් නුඹම ඇරගිය මාව මතකද දන්නේ කොතැනද මමත් කොතැනද කොහේද තැනක තනි වුණාදෝ ඉපදෙනාද සුසුම් අතරේ අපේ ප්‍රේමය සැඟවුණාදෝ තවත් නොරීදන රිදුණු සුසුමක පැතුම නුඹ වී ගිලිහුණාවේ දවෙන්නට නෑ තවත් ඉතිරිව හගේ සිව්කොන ඇවිලුණාවේ නුඹත් කොතැනද මමත් කොතැනද කොහේද තැනක තනි වුණාදෝ ඉපදෙනාද සුසුම් අතරේ අපේ ප්‍රේමය සැඟවුණාදෝ පුරු පුරු
හදවත් හුරුවුණාවේ ඉතිරෙව් පෙන් මතක පමණක් කඳුළු අතරින් පිනැහුණාවේ නුඹත් කොතැනද මමත් කොතැනද කොහේද තැනක තනි වුණාවේ ඉපැදෙනාද සුසුම් පතරේ අපේ ප්‍රේමය සැඟවුණාවේ ඔබේ හද ගැස්ම වෝරා ඔබේ හද ගැස්ම වෝරා වෝරා අපේම රේඩියෝව වෝරා ඔබේ හද ගැස්ම වෝරා ඔබේ හද ගැස්ම වෝරා වෝරා අපේම රේඩියෝව වෝරා